හරි පුතේ. දැන් අපි දැනගත්තා පළවෙනි පාඩමේ පළවෙනි ප්‍රශ්නේ මූලාශ්‍ර කියන්නේ මොකක්ද කියලා අපිට අදහසක් ආව නේද? right. දැන් මේ මූලාශ්‍ර වර්ගීකරණයක් තියෙනවා. මූලාශ්‍ර පොඩි බෙදෙන කොටස් කිහිපයක් අපිට දැක බලා ගන්න හැකියාවක් තියෙනවා. මූලාශ්‍රවල දැන් වාට පේන මේ අච්චුපතේ තියෙනවා. මූලාශ්‍රවල තියෙනවා ප්‍රධානම කොටස් දෙකක්. ප්‍රධානම කොටස් දෙකක්. මොකක්ද මේ කොටස් දෙක? එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එක තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර. එහෙනම් මූලාශ්‍රවල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එක තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර. දැන් එතකොට මෙන්න මේ මූලාශ්‍ර අධ්‍යයනය කරද්දී සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද? අපි වෙන වෙනම කතා කරමු. සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ සියලුම පොතපතවල ලියවිලා තියෙන සියලුම ලේඛන පොත්පත්වල පුස්කොළ පොත්වල ලියවිලා තියෙන සියලුම ලේඛන වලට අපි කියන මොකද්ද? සාහිත්‍යම මූලාශ්‍රයක් කියලා. අපි නම් අපි දෙවෙනි ප්‍රශ්නට යමු. දෙවෙනි ප්‍රශ්නට ඕගොල්ලෝ උත්තරේ ලියා ගන්නටක් ගාලා ප්‍රධාන මූලාශ්‍ර වර්ග දෙක මොකද්ද? සාහිත්‍යමය මූලාශ්‍ර ලියා ගන්න. පේපර් එකේම ලියා ගන්න. පේපර් print out ගත්ත කට්ටිය. නැත්නම් අනිත් අය වෙනම ලියා ගන්න. සාහිත්‍යමය මූලාශ්‍ර. නම් මූලාශ්‍ර වර්ග දෙකෙන් එකක් තමයි සාහිත්‍යමය මූලාශ්‍ර. අනිත් එක මොකද්ද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. එනම් පුතේ මූලාශ්‍ර වර්ග දෙකයි. එකක් සාහිත්‍යමය මූලාශ්‍ර අනික පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නයට. අපේ තුන්වෙනි ප්‍රශ්නය තමයි සාහිත්‍ය මූලාශ්‍රය anu මොනවාද? සාහිත්‍ය මූලාශ්‍රය anu මොනවාද කියන එක තමයි තුන්වෙනි ප්‍රශ්නේ. හරි. මම ඔයගලන්ට කිව්වා සියලුම කාලවලදී පොතපතවල ලියවී ඇති සියලුම ලේඛන සියලුම කාලවලදී පොතපතවල ලියවී ඇති සියලුම ලේඛන සාහිත්‍ය මූලාශ්‍ර නම් වේ. වේගෙන් නෝට් කරගන්න. සියලුම කාලවලදී පොතපතවල ලියවී ඇති සියලුම ලේඛන සාහිත්‍ය මූලාශ්‍ර නම් වේ. හරිද? විවිධ කෘති සාහිත්‍ය මූලාශ්‍ර විදියට අපි හඳුනා ගන්න. right. අපි දැන් ප්‍රශ්න 3කට ලියලා ඉවරයි. මූලාශ්‍ර කියන්නේ මොකක්ද? මූලාශ්‍ර වර්ග දෙක මොකක්ද? සහ සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොකක්ද කියලා. දැන් පුතේ ඊළඟ ප්‍රශ්නේ. දැන් ඊළඟ ප්‍රශ්න තමයි 4වෙනි ප්‍රශ්නේ. සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රධාන කොටස් මොනවාද කියලා අහනවා. සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රධාන කොටස් මොනවාද කියලා අහනවා. හරි. සාහිත්‍ය මූලාශ්‍රත් පුතේ අහපව් කොටස් දෙකකට බෙදෙනවා. සාහිත්‍ය මූලාශ්‍රත් අහපව් කොටස් දෙකකට බෙදෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඕලංගේ අච්චු පොතේ තියෙනවා කළු පාට කරලා වෙනම අනුමාර්ථකා දෙකක් විදියට ඒ කොටස් දෙක. මොකද්ද පුතේ? එකක් තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඒ කියන්නේ රට ඇතුලේ කතුවරු ලියන මූලාශ්‍ර අපි ඒවට කියනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. පැහැදිලි නේද? එනවන සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි එක තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. රට ඇතුලේ ලියවෙන තොරතුරු. හරි. රට ඇතුලේ විවිධ ගද්‍ය පද්‍ය කෘති මේ ගණයට අයත් වෙනවා. ඊළඟ උත්තරේ මම ඔයගලන් ලියාගන්න කියලා කියන්නේ මං දන්න ඔයගොල්ලෝ බබාලා නෙවෙයිනේ. ටක් ගාලා ප්‍රශ්නෙට අදාළ උත්තරේ නෝට් කරගන්න. හරිද? ඊට එහා ප්‍රශ්නට උත්තර ලියන්න යන්න එපා දැම්ම.
කලබලේ ලිව්වා කියලා අපිට මොකක්වත් ටැගක් දෙන්නේ නැහනේ මං. හරිද? ඒකද ප්‍රශ්නේ ප්‍රශ්නට යන්. මේ වැඩේ ඔලුවට යන්නයි ඕනේ. නැත්තම් මොකද අනද වෙන්නේ? ඔයාලා දැන් හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කර කර ඉද්දී 5 6 7 8 දන්නවට අග්ගාල පොත බල්ල උත්තර ලියාගෙන ගියා කියලා තේරුමක් නැහැ පුතේ. මම දන්නේ ගොඩක් ළමයි ඒක කරනවා කියලා. ඒකෙන් එහෙම කරන්න එපා. ඔයා ඒ කරන ප්‍රශ්නෙත් එක්කම සෙට් වෙලා ඉන්න. එතකොට තමයි ඒක ඔළුවට යන්නේ. නැත්තම් මම මෙතන විදේශ සාහිත්‍ය මූලාශ්‍ර කියා දෙද්දි ඔයා ගිහිල්ලා මේ 7 වෙනි 8 වෙනි ප්‍රශ්නේ ලියන උත්තර තේරුමක් නැහැ. ඔයාට ලියන එක මතකෙ හිටින්නෙත් නැහැ. මම මේ කියා දෙන එක මතකෙ හිටින්නෙත් නැහැ. අල්ලපුවත්තක් නැහැ, පය ගහවත්ත දෙකටම නැහැ. ඔගොල්ලෝ දෙකටම නැහැ කියලා නෙමෙයි කිව්වේ. වැඩේ දෙකටම නැහැ. හරිද? ඒක නිසා මේ වැඩේ කරගෙන යද්දී අදාළ ප්‍රශ්නෙත් එක්කම සෙට් වෙලා ඉන්න ඕනේ. හරිනේ? රයිට්. එහෙනම් සාහිත්‍ය මූලාශ්‍ර බෙදෙන දෙවෙනි මූලාශ්‍ර කාණ්ඩය මොකද්ද? විදේශ සාහිත්‍ය මූලාශ්‍ර. මොකද්ද? විදේශ සාහිත්‍ය මූලාශ්‍ර. රයිට් අපිට දැන් පැහැදිලි. ඔන්න එහෙනම් මූලාශ්‍ර බෙදෙනව කොටස් දෙකකට අපි ඒවට කිව්වා සාහිත්‍ය මූලාශ්‍රයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයි කියලා. හරි ඒක දැන් පැහැදිලි. ඊට පස්සේ සාහිත්‍ය මූලාශ්‍ර ආපහු කොටස් දෙකකට බෙදෙන මොනවාද? දේශීය සාහිත්‍ය මූලාශ්‍රයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයි. රයිට් දැන් අපිට සීන් එක පැහැදිලි. හරි නේද? රයිට් එහෙනම් සාහිත්‍ය මූලාශ්‍ර වර්ග කොටස් දෙකක් තියෙනවා. රයිට් අපි යමු දැන් ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නෙට කලින් පොඩි අනුමාර්ථකාවක් ලියා ගන්න ඕනේ පුතේ. පේපර් එක නැත්තම් ඔය ලියන පොතක ලියා ගන්න. ඔව්. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අනුමාර්ථකාව තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. රයිට්. මම පෙන්නන්නම් මේටි. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. රයිට්. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඕන දැන් යන්න හදන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වල පළවෙනි ප්‍රශ්නෙට. දැන් මෙතන ඉඳන් ඔයාලා ප්‍රශ්න කියන්න ඕනේ මාත් එක්කම සෙට් වෙලා. රයිට්. මට බලා ගන්න ඕනේ ඔයගොල්ලෝ වැඩේ ඉන්නවද නැද්ද කියලා. නැත්තම් මුළු දවසේම මහන්සිලා උගන්නලා ආයි තකාණියක් මහන්සිලා උගන්නන්නේ උඹලා මේ වැඩේ ඉන්න ඕනේ හින්දා. ඒකින්ද ඔයගොල්ලෝ ප්‍රශ්න කියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ තුන් කියන්න පුතේ. පස්වෙනි ප්‍රශ්නේ. මෙරට මුල්ම සාය වංශ කතාව. වංශ කතාව හරි පුතේ පැහැදිලි. මෙරට මුල්ම වංශ කතාව මොකක්ද කියලා අහනවා. වංශ කතාවක් නේද? ලංකා ඉතිහාසය තුල පළවෙනියෙන්ම ලියවෙන්නේ වංශ කතාව. නැත්නම් පැරණිම වංශ කතාව මුල්ම වංශ කතාව විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? ඔව්. දීප වංශය. දීප වංශය. රයිට්. යන දීප වංශය. මෙතන ලියවෙච්ච පැරණිම වංශ කතාව තමයි පුතේ දීප වංශය. ලක්මි දිල්මි හමාෂා වැඩේ ඉන්න ඕනේ දීප වංශය. මේක ලංකාවේ පැරණිම එක. හොඳේ. ඔයා මෙන්න මේ මෙතන දැන් මේකට අදාළ තව ප්‍රශ්න මෙතන නැහැ. ඒකින්ද දීප වංශය ගාවින් ඕගොල්ලෝ උත්තරේ ගාවින් අපි ලියාගමු මෙන්න මේ කතන්දර ටික වරහන් දාලා ලියාගන්න. කිස්තු වර්ෂ 4 වන සියවසේ
දීපවංශය ලියවෙන්නේ කිස්තු වර්ෂ 4 වන සියවසේ. කිස්තු වර්ෂ 4 වන සියවසේ. ඊට පස්සේ ලියන්න පුතේ සොරි මට වැරදුනා. ඒක 6 වෙනි ප්‍රශ්න විදිහට තියෙනවනේ. උඹලා ඉතින් මට කියන්නේ නැහැ නේ ඉතින්. හරිද? 6 වෙනි ප්‍රශ්න විදිහට ලියන්නේ ඒ ලියවෙච්ච සියවස මොකක්ද කියලා. එහෙනම් 4 වෙනි සියවස කියලා එතන නෝට් කරගන්න කොටක් දාලා 4 වෙනි සියවසේ. ඒ තියෙන්නේ. ඒ ලියවෙච්ච සියවස කොහොම? ඒකේ නැති විස්තර තමයි. මෙන්න මේ දැන් දාන්න වරහන් දාලා ලියන්න දීපංශයේ පුතේ පොඩි අවුල් කීපයක් තියෙනවා. අපි මේ අවුල් කීපේ ලියාගමු. ඔයාට මෙන්න මේ අවුල් වල MCQ එකේ ප්‍රශ්න අහන්න පුළුවන්. පැරණිම වංශ කතාව වීම, පුනරුක්ති දෝෂ බහුල වීම, තොරතුරු කෙටියෙන් දක්වා තිබීම, මේට අදාළ පිළිතුරු මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒකද මේක මේ ටික බලන්න නැතුව ලියාගන්න. පුනරුක්ති දෝෂ බහුල වීම. මේ දීපංශ දෙන ගැටලු ටික පුනරුක්ති දෝෂ බහුල වීම. හරියට ලියපන් පුතේ කුණාපුර ලියන්න එපා. පුනරුක්ති දෝෂ බහුල වීම. පුනරුක්ති දෝෂ බහුල වීම. ඊළඟ එක වරහන් මේ කමාවක් දාලා ලියාගන්න. ඒ වරහන් ඇතුළෙම තොරතුරු කෙටියෙන් දක්වා තිබීම. තොරතුරු කෙටියෙන් දක්වා තිබීම. මේකේ පුනරුක්ති දෝෂක් තියෙනවා. තොරතුරුත් කොහොමද තියෙන්නේ? තොරතුරු කෙටි පුතී. ඒ කියන්නේ ලොකුවට විස්තර කරන්න ඒ තරම් වැදගත් කරුණු මේ පොතේ පොඩියට ලියවිලා තියෙනවා. හරිනේ? රයිට්. වරහන වහන්න. අපි දැන් දීපවංශය ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. දීපවංශය ලියවෙන්නේ කිස්තු වර්ෂ 4 වන සියවසේ. මේකේ පොතේ කතෘ අඥාතයි. ඒ කියන්නේ කතෘ කවුද කියලා අදහසක් නැහැ. කවුද ලිව්වේ කියලා අදහසක් නැහැ. හැබැයි ඕගොල්ලෝ සිලබස් එකේ නැහැ. මේක හත්වනල්ල මෙහෙණවර වැඩවිසූ භික්ෂුණීන් වහන්සේලා මේ විසින් රචනා කරා කියලා මතයකුත් තියෙනවා. ඔයගොල්ලෝ කුඩ මතක තියාගන්න එපා. මේ දැනුමට කිව්වේ. හරිද? ඔය නම්බර් මේවා අහගෙන ගිහින් මිස්ටර් ටෝක් දෙන්න එපා හොඳේ මේ ඉස්කෝලේ. මිස්ටර් උඹලා එපා වෙනවා. මිස් දන්නේ නැතුව ඇති. ඔය හත්වනවල්ල මෙහෙණවර වැඩවිසූ භික්ෂුණීන් වහන්සේලා විසින් ලිව්වා කියලා මතයක් තියෙනවා. ඒතර මේක තමයි මුල්ම වංශ කතාව. මේකෙත් තොරතුරු ඇතුළත් තියෙන මොකද කාල සීමාව? බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ නැත්තම් ඔය විජයා ගමනේ ඉඳන් මහසෙන් රාජ්‍ය සමය දක්වා තමයි දීපවංශිත තොරතුරු අඩංගු වෙන්නේ. හැබැයි දීපවංශ පොඩි අවුල් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඇතම් තොරතුරු කෙටියෙන්. ඒ කියන්නේ විස්තර කරන්න ඕනේ කරුණු දීපවංශය ලියපු කෙනා මොකා වුණත් එයා ඒක විස්තර කරන්නේ නැතුව පොඩියට ලියලා තියෙනවා. ඊළඟ එක පුනරුක්ති දෝෂ බහුල වීම. මොකක්ද මේ පුනරුක්ති කියන්නේ? පුනරුක්ති දෝෂ බහුල වීම. පුනරුක්ති දෝෂ කියන්නේ දැන් මෙන්න හිතන්නකෝ දැන් ඔයා උදාහරණයක් ලියුමක් ලියනවා. සෙතුම් ගම උදාහරණේ නේ. තුන් එහෙම නෑ මම දන්නවා. ලියුමක් ලියනවා. කාට හරි ලියනවා. සුදු අම්මිට ලියන ලියුමක්. ඒ ලියුමේ තැනින් තැන දින මෙන්න මේ වචනේ. මං ඔයාට ආදරෙයි. මං ඔයාට ආදරෙයි. මං ඔයාට ආදරෙයි. නේ පින්ටි මිස්ටේක් එකක් වගේ. තැනින් එකම වචනය එකම එක තැනින් තැන තියෙනවා. හරිද? එකම කරුණ නැවත සඳහන් කරනවා. රිපීට් කරනවා කියලා කියන්නේ අපිනේ. නැවත කරනවා. සඳහන් කරනවා. ඔන්න ඔකට අපි කියන මොකද්ද? පුනරුක්ති දෝෂ බහුල වීම. පුනරුක්ති දෝෂ බහුල වීම කියලා කියනවා. රයිට්. එහෙනම් අපි දීපවංශයේ පැහැදිලි දීපවංශයේ තමයි ලංකාවේ පළවෙනි වංශ කතාව. 4 වන සියවසේ ලියවෙන වංශ කතාව. කතෘ අඥාතයි.
ඊට පස්සේ තොරතුරු කෙටියෙන් දක්වන වංශ කතාව. ඇතැම් තොරතුරු නිර්වද්ද භාවය නැත්නම් වැරදිව දක්වලා තියෙන වංශ කතාව. පුනරුක්ති දෝෂ බහුල වංශ කතාව දීපංශ. මොන ප්‍රශ්නේ ආවත් දීපංශයෙන් ගොඩ දා ගන්න පුළුවන්. right. හත්වෙනි ප්‍රශ්නෙට යන්න හදාන්නේ. මාත් එක හත්වෙනි ප්‍රශ්නේ. කවුද කියන්න කැමති? දිල්මි. හත්වෙනි ප්‍රශ්නේ කියන්න පුතේ. මහා විහාරයේ දික්සඳ පිරිවෙනේ වැඩවිසූ මහානාම හාමුදුරුවෝ ලියූ කෘතිය කුමක්ද? හරි. පැහැදිලි. මහා විහාර දික්සඳ කියලා පිරිවනක් තියෙනවලු. ඒ පිරිවනේ වැඩවිසින මහා නාම හාමුදුරුවෝ ලියන පොත මොකක්ද කියලා මේ අහන්නේ. අපි දන්නෝ මේකට උත්තරේ මොකක්ද? ලියා ගන්න, ටක් ගන්න නෝට් කරගන්න. මහා වංශය. මොකක්ද උත්තරේ? මහා වංශය. මේ කියන මහා විහාර දික්සඳ පිරිවෙනේ වැඩවිසූ මහා නාම හාමුදුරුවෝ ලියන්නේ නම් මහා වංශය. අපි මේ ප්‍රශ්න ටිකට උත්තර ලියාගෙන ගිහින් ඒ ගැන සාකච්ඡා කරමු. 8 වෙනි ප්‍රශ්නේ මම කියන්නම්. එය ලියවෙන සියවස කුමක්ද කියලා අහනවා. පුතේ මහා වංශයේ ලියවෙන සියවස මේකයි කියලා කෙලින්ම නිශ්චිතව කියන්න බෑ. සියවස් දෙකක් අතර මේකේ දෝලණය වීමක් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ ලියා ගන්න කිස්තු වර්ෂ 5 වන සියවසේ හෝ කිස්තු වර්ෂ 6 වන සියවසේ. පා හෝ 6. ඔයගොල්ලෝ අච්චපති දින කියලා මම පෙන්නන්නම්. හයිලයිට් කරලා. කිස්තු වර්ෂ 5 වන සියවසේ හෝ කිස්තු වර්ෂ 6 වන සියවසේ. කිස්තු වර්ෂ 5 වන සියවසේ හෝ 6 වන සියවසේ. හරි. පැහැදිලි. ඊළඟ ප්‍රශ්නේ කියන්න ලක්මි. හරි. ලක්මි මයික් එක ඔන් වෙන්නේ නැති පාටයි. අමාශ කියන්නකෝ. බය වෙන්න එපා මං කතා කරපන්. මන් ඉන්නේ අමාෂා. කතා කරන්න පුළුවන් ඉන්න ඕන. ගෙදර පාටියක් වගේ නම් මයික් එක ඔන් කරන්න එපා. අල්ලපු ගෙදර වලියක් නම් මයික් එක ඔන් කරන්න එපා හොඳේ. මල හත්තිලා වුවයි සුද්ධ සිංහලෙන් අපිට අහගන්න වෙන්නේ. මේ එහෙම ප්‍රශ්නයක් නැත්තම් මයික් එක ඔන් කරලා කතා කරමු. අමාශ කියන්න පුතේ. 9. අමාශ වාගේ මයික් එක ඔන් වෙලා ඇහෙන්නේ නැහනේ. මොකද දන්නේ? රයිට් මං කියන්න. රයිට් අමාශික මයික් එක ඔන් වෙලා හැබැයි මයික් එක ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. හරි පුතේ ප්‍රශ්නේ තමයි 9 වෙනි ප්‍රශ්නේ. මෙහි තොරතුරු ඇතුළත් වන්නේ කුමන කාල සීමාවකද? මෙහි තොරතුරු ඇතුළත් වන්නේ කුමන කාල සීමාවකද කියලා අහනවා. රයිට්. මහා වංශය තුල වගේම දීප වංශෙත් එකම කාල පරිච්ඡේදයක තොරතුරු තමයි මේ කරුණු අධ්‍යයනය කිරීමේදී අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිට කාගේ කාලෙ වෙනකන්ද? මහසෙන් රාජ්‍ය සමය අවසානයේ දක්වන්න ටක් ගාලා නෝට් කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානයේ දක්වා. මේක විද්‍යාගමනය කියලාත් ගන්න පුළුවන්. විජයගේ පැමිණීම කියලා ගන්නත් පුළුවන්. බුදුරන් වහන්සේගේ ලංකා ගමනේ සිට මාසෙන් රාජ්‍ය සමය දක්වා. බුදුරන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය දක්වා. හරි. පැහැදිලි. එහෙනම් මේ මහා වංශයේ පළවෙනි කොටස තුල බුදුරන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳන් මහසෙන් රජතුමාගේ කාල සීමාව
අවසානය වෙන තෙක් කරුණු විස්තර සඳහන් වෙලා තියෙනවා. හරි නේද? රයිට්. එහෙනම් අපි ප්‍රශ්න 9ක් ඉවරයි. අපි 10 වෙනි ප්‍රශ්නය ලක්මි කියන්න පුතේ. 10. මට ඔයගොල්ලන්ට කතා කරන්න බැයි නම් දාන්න මැසේජ් එකක්. මම කරදර කරන්නේ නැහැ ඔයගොල්ලන්ට. අන්න කරන්නේ නැහැ. නිදාස තියෙන ඔයගොල්ලන්ට ඕන නම් කතා නොකර ඉන්න. හැබැයි මට වැඩේ යනවද වැඩේ ඉන්නවද කියලා බලා ගන්නත් ඕනේ ආ. ඔව් කියන්න ලක්මි. භාවිත කළ කෘති මොනවාද? හරි මැනික්. දැන් මහා වංශයේ ලියපු ඔය මහානාම හාමුදුරු ඉන්නවනේ. එයාටත් අතීතයට යන්න බෑනේ බුදුරන් වහන්සේගේ ලංකා ගමනේ දක්වා. එහෙම කරන්න බෑ. හරිද? එතකොට එයත් ඒ ලියපු මහා වංශයේ ලිව්වෙම මොනා කළද? තව පොතකින් මොකක් හරි තොරතුරු අරගෙන තමයි. කියන්නේ දැන් අපි උදාහරණයක් ගමු. දැන් මේ මුල් මහා වංශය ගත්තාම පස්සේ පුතේ මහා වංශයේ ලක්ෂණේ තමයි ඔය මහා වංශයේ මුල් පරිච්ඡේදවල තියෙන කරුණු නිකන් හැරි පොටර් ෆිල්ම් එක වගේ. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. ඔය විජයාගමනය. විජේ එනවා. 700ක් එක්ක එනවා. ඊට පස්සේ 700 යනවා බැලියෙක්ගේ පිටිපස්සේ. ඊට පස්සේ කුවේනිය රෙද්දස්සේ ගහ ගන්න. රෙද්දස්සේ නේ පොකුණක් අස්සේ ගහ ගන්නවා. ඒ නිකන් ඔය කියන්නේ විශ්වාස කරන්න අමාරු වගේනේ. 700ක් කොහෙද බං පොකුණක් අස්සේ හංගන්නේ. ඊට පස්සේ පණ්ඩුකාභය කාලේ චිත්‍රව හංගනවා එක්ටැම්ගේ දීගාමින් නගිනවා. ඊට පස්සේ විද්‍යාසර්කින් අහගන්න කෑල්ලක් තියෙනවා. එහෙම වෙනවා පණ්ඩුකාභී ඉපදෙනවා. මේ නිකන් අපිට විශ්වාස කරන්න හරි අමාරු දේවල් තියෙනවා. හරි. ඊට පස්සේ තව ගත්තන් පස්සේ අනිත් කාරණාත් ඔය මුල් කාලේ නිකන් අපිට අద్භූත සිදුවීම් දැන් ඔය නීල මහායෝධය මුහුද දෙබෑ කරනවා. පළවෙනි ගජබහුව නීල මහායෝධය ඉන්දියාවට ගින් චේර රාජ්‍යයට ගින් පත්තිනි සල්ලම් බරන් එන ඔය විකාර කියන්නේ නෑ කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. තහවුරු වෙලා නැති දේවල්. හරිද? ඒ කියන්නේ මහා වංශයේ ලියන හාමුදුරුවෝ තව පොතකින් බලාගෙන තමයි මේකට කරුණු හොයාගත්තේ. අනේ පොත්වල තිබ්බ දේවල් තමයි ඔය මුල් කාලේ කරුණු ලියවිලා තියෙන්නේ. රයිට්? එහෙනම් මොනවාද? අන්න මම ඔයගලන්ට අච්චු පොතේ තියෙන එක පෙන්නන්නම්. රයිට්. මෙන්න මේ පොතේ මොනවාද? සියල අට කතා මහා වංශය. සිහල අට කතා මහා ටක් ගාලා නෝට් කරගෙන පුතේ. සිහල අට කතා මහා වංශය. රයිට්. ඊට පස්සේ උත්තර විහාර වංශට්ට කතා නැත්නම් උත්තර විහාර අට කතා. හරියට ලියාගන්න වෙන වචන ලියාගන්න එපා. උත්තර විහාර අට කතා. ඊළඟට විනය අට කතා. විනය අට කතා. රයිට්. එහෙනම් මොනවාද? සියල අට කතා මහා වංශය, උත්තර විහාර අට කතා, විනය අට කතා. මෙන්න මේ වගේ තොරතුරු මෙන්න මේ වගේ කෘති වලින් තොරතුරු අරගෙන තමයි මහා නාම හාමුදුරුවෝ මොකද ලියලා තියෙන්නේ? මහා වංශය රචනා කරලා දෙන්නේ. පැහැදිලි දැන්. ප්‍රශ්න 10ක් ඉවරයි. හරිද? අපේ ටියුට් එකේ ප්‍රශ්න 10ක් ඉවරයි. මට අත උස්සන්න මේ ප්‍රශ්න 10 කිසිදු ගැටලුවක් නැතුව පැහැදිලි වුණා නම් ඉක්මනින්. රයිට්. අමාශට පැහැදිලි. අනිත් අය මෙලොව මගුල තේරුම් නැද්ද පුතේ? සිතුන්ටත් හරි. අනිත් අයට අත උස්ස ගන්න බැයිද? කාලා නැද්ද රැට? චැට් එකටත් එනවා බලමු.
දිල් මිටත් පැහැදිලි. හතක් මිටත් හරි. එහෙනම් වැඩේ ඕකේනේ. හරි. 11 වෙනි ප්‍රශ්නෙට යන්න. සෙතුන් කියන පුතේ 11 වෙනි ප්‍රශ්නේ. හරි. මං කියන්නම්කෝ. සෙතුන් මයික් එක ඔන් වෙන්නේ නැති පාටයි. මහා වංශය වැදගත් වෙන්නේ ඇයි? වැදගත්කමක් මහාවයි. හරි පුතේ පැහැදිලි. මහා වංශය වැදගත් වෙන්නේ ඇයි කියලා අහනවා. හරි. මහා වංශය වැදගත් වෙන හේතු සාධක රාශි කිහිපයක්ම තියෙනවා. මහා වංශය වැදගත් වෙන වැදගත්ම හේතුව. MCQ වල එන හොඳේ MCQ වල මෙන්න මේ වචනේ. හරිද? මේ වැදගත් කියලා නෙමෙයි වැදගත්ම. එක අකුරකින් උත්තරේ වෙනස් වෙන්න පුළුවන්. වැදගත් හේතු කිහිපයක් දාලා වැදගත්ම එකක් දාන්න පුළුවන්. හරිද? දැන් මහා වංශයේ වැදගත්ම වෙන හේතුව මොකක්ද දන්නවද? අඛණ්ඩ ඉතිහාසයක් අධ්‍යයනය කිරීමේ හැකියාව. ඒ කියන්නේ අඛණ්ඩව. දැන් අපිට මේක සෙල්ලිපි වලින් කරන්න බෑ. සමහරක් රජ කෙනෙක්ගේ කාලේ සෙල්ලිපි ලියවෙන්න පුළුවන්. සමහරක් රජ කෙනෙක්ගේ කාලේ සෙල්ලිපි ලියවෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? අඛණ්ඩ ඉතිහාසයක් එක දිගට ඉතිහාසයක් අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. දැන් පුතේ අඛණ්ඩ ඉතිහාසයක් තියෙන්නේ ලෝකේ රටවල් ඉතාම අතලොස්සකට විතරයි. හරිද? අපිට තියෙනවා අවුරුදු කීයකද? 2500ක අඛණ්ඩ ඉතිහාසයක්. එක වෙලාවකට මට හිතෙනවා අපිට මේ ඉතිහාසයේ බරපතල වැඩි වුණාද මන්ද කියලා. අපිට මැනේජ් කරගන්න අමාරු නෑ. ඒකයි අපිට කෙල වෙලා තියෙන්නේ නේද? අපිට ඉතිහාසයේ නම් තියනවා පම්පෝරි ගගහ ඉන්න වැව් හැදුවා සොරෝ හැදුවා නේ බඩ බොකු ඇම්බරෙන්න නිර්මාණ තියෙනවා අපි හොඳින්. අපි මේ ඇත්තටම සිලබස් වල ඉතිහාසය කියලා ඉගෙන ගන්නේ හරිම පොඩි ප්‍රමාණයක් විතරයි. අපි ඇත්තටම ඔය අපි ප්‍රොජෙක්ට් වලට එක දේවල් වලට ගියාට පස්සේ හිතෙන් දැන් සීගිරි දවස් 12ක් මං ඉඳලා තියෙනවා. පිස්සු හැදෙන හොඳේ. ඔටෝ AC රාජමාලිගා. දල මල් ඇවිල්ලා කෘත්‍රිමව ස්වභාවිකවම ඔටෝ ක්‍රියාත්මක වෙන වහින කාලෙක හොඳට බලා ගන්න පුළුවන්. ජලමලේ සිදුර වෙනස් කළා, උස වෙනස් කළා, දඟාකාරව යොදලා කාණු පද්ධති, ගුරුත්වාකර්ෂණයෙන් මිරොන් මඩ ටික පහළට දාගන්න අති විශිෂ්ට නිර්මාණ. හරිද? දැන් අපි ගත්තාන් පස්සේ රුවන්වැලි මාසයේ ජීතවනා මේ අඩි 300 400 340 චෛත්‍ය දෙයියනේ මේවා හදන්න අඩි 400ක් උසට ගලක් ඇද්දේ කොහොමද කියලා ඔබට කල්පනා කරලා බලන්න. අපි මාර ප්‍රෞඩ රාජ්‍යයක් හොඳේ. අපි IQ rate එක අපේ දැනුම දැන් උදාහරණයක් විදිහට ඔය මාදුරුවයි සොරවුව ඕගලන්ට හම්බ වෙන පුතේ 5 වෙනි පාඩමේ පින්තූරයක් තියෙනවා. ඒක නිතරම එන ඔය පේපර් වලට මේ පින්තූර ලකුණු කරන කොටසේදී ඔය මාදුරුවයි සොරවුව 1900 ගණන් වලදී සුද්දා නැවත හදන්න ප්‍රසංස්කරණය කරන්න බලද්දී කැනේඩියානු කට්ටියක් කැනඩාවෙන් කට්ටියක් විශේෂඥවරු ගෙන්නලා තමයි මේක 1900 ගණන් වලදී බලලා තියෙන්නේ. ඒ විමර්ශනය කරද්දී හම්බ වෙන පැරණි මාදුරුවේ සොරවුව අති විශිෂ්ට තාක්ෂණයක්. සුදුසු තැන විදියට සුද්දට හොයාගත්ත තාක්ෂණය තිබිලා එක තාක්ෂණය තිබිලා හොයාගත්ත තැන මීට අවුරුදු 1000 ගානකට කලින් අපේ මිනිස්සු හෙළ තාක්ෂණයෙන් හොයාගෙන තියෙනවනේ. අපි ඉතිහාසය ගත්තම පස්සේ වී ඇටයක් ප්‍රමාණයේ රන් තැල්ලක මල් කැටයම් 21ක්. ඔයගලන්ට දැක බලා ගන්න පුළුවන් ඉස්සරහට. හරිද? අති විශිෂ්ට ටෙක්නොලොජි. ඉතින් හිතා ගන්න බෑ ඉතින්. හරි. එම જાතියක් එතකොට අඛණ්ඩ ඉතිහාසයක් හදාරන්න පුළුවන් වෙන එක තමයි මහා වංශයේ තියෙන වැදගත්ම සාධකය. වැදගත්ම එක. තව තියෙනවා. හරි. වැදගත්ම සාධකය ඒක. ඊළඟට අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ ඇතම් තොරතුරු ශිලා මූල නැත්නම් පුරාවිද්‍යා මූලාශ්‍ර මගින් තහවුරු කර ගැනීමේ හැකියාව. ඇතම් තොරතුරු තහවුරු කර ගැනීමේ හැකියාව. එක ලියා ගන්න ඕන. ඇතම් තොරතුරු තහවුරු කර ගැනීමේ හැකියාව. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් තහවුරු කර ගැනීමේ හැකියාව. නිසා විශ්වාසනීයභාවය වැඩි වී. මම ආයෙ කියන්නම් කලබල වෙන්න එපා.
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් ඇතැම් තොරතුරු තහවුරු කර ගැනීමට හැකි නිසා විශ්වාසවන්තභාවය වැඩිවීම. රයිට්. ඔයාලා ඊළඟ දවසේදී අපි අද පැය දෙකම කරන්නේ නැහැ. ඊළඟ දවසේදී මොනවා හරි බඩට දාගෙන සෙට් වෙලා ඉන්න ඕනේ පන්තියක නගම කන්න කරන්න එපා. එතකොට ඔළුවට යන්නේ නැහැ අදහස බඩට තමයි යන්නේ. හරි. දැන් උදාහරණයක් විදිහට ගත්තාන් පස්සේ රුවන්වැලි මාසයේ දුටුගැමුණු නිර්මාණය කරා කියලා තියෙනවනේ මහා වංශي. ඒතර ඒකේ සාධක භෞතිකමය වශයෙන් පුරාවිද්‍යා මූලාශ්‍රයෙන් සනාථ වෙනවනේ. වසඹ හදපු වැව් ගැන, දුටුගැමුණු ගානෙක් චෛත්‍ය නිර්මාණ ගැන, දසමහායෝධය ගැන, සිතුල් කොරවක්ගල් ලිපියේ තියෙනවනේ. ඒ කියන්නේ මහා වංශයේ තොරතුරු වෙනත් මූලාශ්‍ර වලින් සනාථ කරගන්න පුළුවන්. ඒ කියන්නේ බඩු ෂුවර්, ඒ කියන්නේ ඕකේ සත්‍යයි. හරි කරුණු තියෙනවා. කියන එක පැහැදිලි නේ. රයිට්. අපි අද මෙන්න මේ පළවෙනි පිටුව විතරක් කතා කරලා වැඩේ නවත්තමු. දැන් ඕගොල්ලෝ මේක print out අරගෙන පළවෙනි පිටුව විතරක් ලිව්වේ නැත්තම් මේ මේකේ මොකද්ද මේ පේපර් එකේ ටික ඊළඟ සතියේදී නෝට් කරගන්න. පාඩමකට එක පේපර් එකක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. මේ හැම පේපර් එකක්ම හැම පාඩමක්ම ඉවරලා ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක හරි විදියට කරන්න ඕනේ. කැමරා ඔන් වෙන්න ඕනේ. කැමරා ඔන් කරද්දී මේ උඩ කෑල්ල නැතුව එහෙම ඉන්න බෑ. හොඳේ පිළිවෙලකට ටෙස්ට් එක කරන්න ඕනේ. මට මේක පේන්න ඕනේ. හරිද? තේරුමක් නැහැනේ. අපි මේ ගේම් එක ගහන්න ඕනේ. ගේම් එක ගහද්දී කැමරාව ඔන් කරන්නම බැයි නා. කැමරා ඔන් කරන්න බැරි හේතු තියෙන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට අපිට තියෙන පොඩි මානසික ප්‍රශ්න තියෙනවනේ. අනේ මාව දැක්කම් මම කැතයිනේ. අයියෝ මගේ දත් ටික කැතයිනේ. දත් මදින්න බැරි වුණා හවස. ඒක පෙනීද දන්නේ නැහැ. ගොම් ප්‍රශ්න තියෙනවනේ. හරි ඒකින්ද ඒව තියාගන්න එපා. කැමරා ඔන් කරන්න ඕනේ. වැඩේ කරන වෙලාවෙම කැමරා ඔන් කරන් ඉන්න ඕනේ නෑ. මට මේ වැඩේ හරියට වෙනවද කියලා බලා ගන්න ඕනේ. මොකද නැත්තම් ඕගොල්ලන්ට ටෙස්ට් එක ලියද්දි ගෙදර කාව හරි මට ළඟින් තියන්න බෑනේ. ටෙස්ට් එක වෙලාවට විතරයි. හරිද? ටෙස්ට් එක පැය භාගයක් තියේ. ඒ වෙලාවට කැමරා එක ඔන් වෙලා තියෙන්න ඕනේ. මොකද ඔයා තනියෙන් මේ වැඩේ කරනවද කියලා මට රෙකෝඩ් කරගන්න ඕනේ. එහෙම නැතුව ටෙස්ට් එකක් කරලා තේරුමක් නැහැ. පොතෙන් බලලා ටෙස්ට් කරලා තේරුමක් නැහැනේ. හැම පාඩමකම කරන ටෙස්ට් එකක් තියෙනවා. අපි යමු මේ ඊළඟ එකට. මහා වංශයේ වගේම අද දවසේ අපි කතා කරන අන්තිම ප්‍රශ්නෙට. ඔව්. මහා වංශ ටීකාව යනු කුමක්ද කියලා අහන පුතේ වංශ කතාවකට කෘතියකට ඒක ලියවිලා කීප කාලයක් ගිහිල්ලා ඒ කෘතිය ගැන තියෙන වැරදි අඩුපාඩු නිවැරදි කරමින් නැවත ඒ කෘතියට අදාළව කෘතියක් ලියවෙනවා. ඕක තමයි ටීකාවක් කියලා කියන්නේ. එතකොට මහා වංශයට අදාළ ටීකාව තමයි මොකද්ද? වංශත්තප්පකාශ කුණුහාපරණ ලියා ගන්න එපා පුතේ. හරියට මඹුරේ අච්චුපතෙන් දාන මොන මගුලක් ලියාගෙන ඉඳන්නේ නැහැ. ඊට පස්සේ තාත්තා ඉස්සරහින් ඕව පාඩම් කරද්දි ප්‍රශ්නේ මොකද්ද යකෝ කිව්වේ කියලා අහයා. වංශත්තප්පකාශිනිය. මෙන්න මේ වචනේ හොඳේ. ප්‍රකාශිනිය නේ පුතේ ප්‍රකාශිනිය. වංශත්තප්පකාශිනිය. මහා වංශ ටීකාව වංශත්තප්පකාශිනිය. රයිට් අපි බලමු මැසේජ් කවුද දාලා තියෙන්නේ කියලා. අමාශ ඉතින් කියන්න. අර මොකද්ද කියන්න තියෙන්නේ? අවශ්‍ය කතා කරන්න පුළුවන්. කතා කරන්න ඕනේ මයික් එකේ අවුලක් කියලා කියන්නේ. හරි අමාශ ඒක. ඊළඟ සතියේ විදිහ හදාගමු. මට කියන්න කවුද මෙතන මේ මගේ ෆිසිකල් පන්තින ළමයින් අමාශ පුතේ ඔයා පන්තිනෝද?
මගේ කොහේ හරි ආයතනයක හරි කොහේ හරි තැනක නැත්තම් නෑ කියලා දාන්න. දිල්මි දිල්මි පන්ති එනවද? ලක්මි මං හිතන ලක්මි තමයි. දිල්මි පන්ති නෝ. හරි 11 ශ්‍රේණිය වෙන්නේ නැති. හරි හරි මම මතක් වුණා. right. අ අ අමාෂා ඔය මේ අමාද ඉගෙනරුවගේ අමාද අමාශ කියන්නේ හරි හරි අමා හරි මට මේ අනික් කැල මතක නෑ පුතේ ඒකයි. හරි දිල්මි හරි ලක්මි හරි සිතුන් හරි හරි හොඳයි ඔයගොල්ලෝ කණ්ඩ පන්තියට එන්න. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් එන්න පුළුවන්. ඇවිල්ලා වැඩේ ගන්න කියන්න මේ ඊළඟ කාරණාව ඔයගොල්ලෝ ඔන්ලයින් ගෲප් එකට ඇඩ් වෙලා නැත්නම් ඔන්ලයින් ෆිසිකල් එන කට්ටියට ප්‍රශ්නයක් නැහැ. ෆිසිකල් එන්නේ නැති ඔන්ලයින් පන්තිය විතරක් ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒ ගෲප් එකට ඇඩ් වෙන්න මට ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න. හරි. ඔන්න අපි දැන් ප්‍රශ්න 12ක් අත් සාකච්ඡා කරා. ප්‍රධාන මාතෘකාවක් කරලා ඉවරයි. ඔයගොල්ලෝ ඊළඟ සතියේ එද්දි ඊළඟ සතියේත් අපි බදාද මේ වෙලාවටම පන්තිය තියෙනවා. දැන් මොකක් හරි හේතුවක් වෙලා අපිට මේ වැඩේ මේ වෙලාවට කරගන්න බැරුණොත්. හරිද? අපි ඒකට බලමු වෙන මොකක් හරි ආදේශ දිනයක් දාලා ඕගොල්ලන්ට රෙකෝඩින් එක හරි බලන්න. පාඩුවක් නොවන විදිහට මම ඒක හදලා දෙන්නම්. මොකද මේ ප්‍රශ්න 12ක් ඉවරයි. ඕගොල්ලන්ට තව ප්‍රශ්න 13ක් තියෙන වගේ ඉදිරියට ලියාගෙන එන්න. හරියට අච්චුපත බලලා උත්තරේ ලියාගෙන එම අනිවාර්යයි. අනිවාර්යයෙන්ම ලියන් ඉන්න ඕන. දැන් මේ අද මේක ලිව්වද කියලා මට බලා ගන්න. ඕගොල්ලෝ මට දාන්න ඕනේ WhatsApp එකට. අනිවාර්යයෙන්ම මේ පන්තියම නිකන් ඉඳලා වැඩක් නැහැ. මේව ලියන්න ඕනේ. ලිව්වද කියලා මට බලා ගන්න WhatsApp එකට ෆොටෝ එකක් දාන්න ඕනේ. එතකොට මේ ඊළඟ කාරණාව ඊළඟ සතියේදී මේක ලියාගෙන ඉන්න ඕනේ. ඊළඟ සතියේ සුපුරුදු වෙලාවටම පන්තිය තියමු. යාළුවන්ට පණිවිඩය දෙන්න අපි ඔන්ලයින් පන්ති පටන් ගත්ත කාලයකට පස්සේ මේක දිගටම කරමු. අපි හදාගමු කැමරා සෙට් එක මම හදා ගන්නම්. ඉමිසරි අපි බෝඩ් එක හදාගෙන ටික කරගමු. හරි. එහෙනම් මම හිතනවා අද හැමෝටම පාඩම තේරෙන්නේ නැති. ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම්. හරි. නිශ්ශබ්දතාවයෙන් පෙනියන්නේ එහෙම එකක් නැති පාටයි. හරි එහෙනම් අපි ඊළඟ සතියේ වැඩේ සෙට් වෙමු. අපි 7:20 වගේ වැඩේ පටන් ගමු. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන් දුස්සන්නයි පුතේ. පරිස්සමෙන් අපි ඊළඟ සතියේ හම්බෙමු.